කැලේ හිටිය කොටියා බූරුවා හිටියා. දවසක් බූරුවා කොටියට කියනවා උන්නේ තනකොළ නිල් පාටයි කිය. කොටිය තියෙන කොහෙද බං තනකොළ නිල් පාට තනකොළ කොළ පාටයි. බූරුවා කියන නෑ නිල් පාටයි. කොටියා කියන කොළ පාටයි. මේක බේරගන්න ඕන. ඊට පස්සේ මොකද කළේ ගියා කැලේ නඩුකාරයා තමයි සිංහයා. මේ ප්‍රශ්නේ බේරගන්න ගියා සිංහයා ළඟට. සිංහයා ළඟට ගියාට පස්සේ දෙන්න කිව්වා මෙන්න මේමයි කොටියා කිව්වා මං කියනවා තනකොළ කොළ පාටයි කියලා මේ බූරුවා කියනවා නිල් පාටයි කියලා. මේක සත්‍ය තත්ත්වය ඔබතුමා කියන්නේ. සිංහයා කිව්වා ඔව් බූරුවා කියන එක හරි. තනකොළ නිල් පාටයි. ඒ නිසා කොටියට දුන්නා සිංහයා දඬුවමක් බූරුවත් එක්ක කතා කරන්න එපා කියලා. දැන් මේක තමයි සිංහයා දුන්න දඬුවම. ඊට පස්සේ කොටියා කියලා කල්පනා කරන මෙච්චර මේ නඩුකාරතුමා මෙච්චර දෙයක් කිව්වනේ මේ බූරුවා කියන එක හරියි කියලා. කල්පනා කළා ආපහු තනියෙන් ගිහිල්ලා හම්බුණා සිංහයා. හම්බෙලකෝ ඔබතුමා මොකද මට දඬුවමක් දුන්නේ? ඔබතුමා හොඳටම දන්නවනේ තනකොළ කොළ පාටයි කියලා. ඊට පස්සේ කියනවා නෑ. උඹට තමයි දඬුවම් කරන්න. මොකද බූරුවත් එක්ක තර්කෙට ගියාට. ඔබ කොච්චර කිව්වා බූරුවා එක පිළිගන්නේ නෑ. ඒ බූරුවත් එක්ක තර්ක කරපු එකට උඹටයි දඬුවම දෙන්න ඕනේ. ඒ වගේ තමයි අපිටයි දඬුවම් කරන්න ඕනේ. අපි කියන එක කියලා රටේ මිනිස්සුන්ට තේරෙනවා. අපි මොකටද මේ විපක්ෂය කියනත් එක ඔකත් එක තවත් අත් කරන්නේ යන්නේ. ඔය කොහොම කිව්වත් විපක්ෂය ඔය විපක්ෂයම තමයි. මේ විපක්ෂය හදන්න බෑ. කවදාකවත් හදන්න බෑ. ඒක නිසා ගරු සභාපති